අයිබෝ අපි කතා කරන්නේ දැන් නැකත් පිළිබඳව. නැකත් කියන්නේ බොරුවක් කියලා මම කලින් වීඩියෝ වල කිව්වා. ඔය ඇත්තටම නැකත් කියන්නේ බොරුවක්. දැන් පුද්ගලයෙක් මෙලොවට උපදුනාට පස්සේ කරන පළවෙනි දේ තමයි පළවෙනි නැකට හැටියට අපිට ගණන් ගන්න පුළුවන් පොදුවේ ගත්තම පළමු කෙස් රොද කැපීම. හිස කෙස් කැපීම නැකට. කිසිදු පදනමකින් තොරව කිසිදු පදනමක් නැතුව කරන දෙයක් තමයි සාධාරණ පදනමක්. එතන කිසිම නැහැ ඒ හිස කෙස් කැපීමේ නැකත කියන එකට. ඒ හිස කෙස් කැපීමේ නැකතකට ඒ කෙස් රොද කැපීමෙන් කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. ඒක බොරු නැකතක්. එහෙම දෙයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙම කරා කියලා ඇති වෙන දෙයක්වත් නැහැ. කිසිදු සාධාරණ පදනමක් එතන නැහැ. පළමු කෙස් රොද කැපීමෙන් නැකත. ඊට පස්සේ ගෑනු දරුවෙක් වුණොත් කන විදිනවා. කන විදින නැකතක් තියෙනවා. අන්න ඒකට නැකතක් හැදුවට කමන්නේ. හේතුව තමයි ඒ දරුවෙකුගේ කන විද්ධාම සමහර දරුවන්ගේ ඔක පැසවනවා එතන. එතකොට ඒ වගේ ආසාදනය වීම සිද්ධ වෙනවා. ඒ ආසාදනය වීම සිද්ධ වෙන්නේ ඔය ඉපදුණු දරුවගේ වෙලාව හරියට බලලා. ඒ කියන්නේ වෙලාව කියන්නේ ආසාදනය වීම වෙන්නේ විශ්වයේ එන ඔය ශක්තියින් එන තරංග කිරණ තරංග ධාරාවන් ඔස්සේ. වෛරස් කියන්නේ මහලුකුවට ඔයක තමයි. එතකොට ඕක තමයි ආසාදනය වීමේ මේක. එතකොට බලන්න ඕන එයාට එයාගේ උපන් වෙලාව හරියට කන්ෆර්ම් කරගන්න විදිහ මම කිව්වා. ඒ විදිහට කන්ෆර්ම් කරගන්න ඕන. පෘථුවියේ මේකත් උතන්ට බලන්න ඕන. බලලා ඉවර වෙලා හරියට වෙලාව කන්ෆර්ම් කරගෙන හදන්න ඕනේ. එයාගේ සමහර දැන් උදාහරණයක් වශයෙන් ගන්න දැන් තුවාලයක් වුණාට පස්සේ පැසවනවා. සමහරකට පැසවන්න වෙයිලම යනවා. ආන්ගේ ඔය ඇවිල්ලා තියෙන ඔය සබාධා මේ විශ්වයේ එන්වයරන්මන්ට් එකේ තියෙන බලපෑම. අන්නේ බලපෑමට අනුව තමයි ඔය කන් විදින නැකත කරන්න ඕන. එතකොට ඒ කන විද්ධාම එතන තුවාලයක් ඇති වෙනවා. ඒ තුවාලේ ආසාදනය නොවි තියෙන්න ඒකේ හරියට වෙලාව එතන හදා ගන්න ඕන. ඒ කියන්නේ එයාගේ ශක්තියින් අනුව එයාට තුවාලයක් සිදු වෙච්චාම ඒක ආසාදනය වෙනවද නැද්ද කියන එක ඕකෙන් හරියට තීරණය කරගන්න පුළුවන්. 90%කට එහා තීරණය කරගන්න පුළුවන්. එතකොට එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපිට උනත් උදාහරණයක් ගත්තට පස්සේ බලන්න අපි තුවාලයක් සමහරලාට නම් පැසවනවා සමහරලාට නම් වෙයිලාම යනවා. ඔය ඇවිල්ලා ඒකකින් වෙලාවෙ හැටියේ. ඒ වෙන වෙලාව හොඳ වෙලාවක් වෙන්නේ නැති. එහෙම වුණාම ප්‍රශ්නයක් නෑ වෙයිල් යනවා. නැත්තම් ඒක පැසවලා ඒක ලොකු තුවාලයක් බවට පත් වෙනවා. එතකොට අර කන් විදින එකත් අන්න ඒ වෙලාවයි උතන හොයා ගන්න ඕනේ. ඒ උපදින දරුවගේ ශක්තියේ හැටියට එයාට තියෙන චුම්බක ශේෂ්ත්‍රය. ඒ ශක්තියේ හැටියට එයාට මෙන්න මේ වෙලාවේදී කරොත් මේක කිසි ප්‍රශ්නයක් නැතුව වැඩේ වෙනවා කියන එක හොයා ගන්න ඕන. අනේ ඒකට නැකතක් හැදුවට කමන්නේ. ඒක නැකත කියන්නේ ඒකේ සුව වෙලාව. මෙන්න මේ වෙලාවට දැන් මෙයාගේ මේකේ හැටියට මෙන්න මේ වෙලාව තමයි හොඳ කියලා හරියට හරි දෛවඥයෙක් ලව්වා. ඒකට නැකතක් හදාගත්තට කමන්නේ. එහෙම නැතුව අර කෙස් රොද කැපීම නම් කිසිසේත්ම කිසිම පදනමක් නැති වැඩකට නැති කිසිම වැඩකට නැති දෙයක් ඒක. එහෙම එකක් නැහැ. අරකට කමන්නේ. මොකද ඒක ආසාදනය වීම වෙලා වළක්වා ගන්න පුළුවන්. හරියට නැකතට වැඩි කරගත්ත නැහැ. නැකත කියන්නේ යාට ශක්තිය ලැබෙන වෙලාවට ඕක කන හිල් කරගත්තා නම් ඒක එතනින් එහාට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. හරි අපි ඊළඟ නැකතින් හමු වෙමු. ඊළඟට තියෙන නැකත මොකක්ද කියලා බලලා ඒක ඇත්තද ඒක බොරුද කියලා දැනගන්න ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. එහෙනම් ජය වේවා.